ලංකාවේ ගයක් හදන්න පටන් ගන්නකොට ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. අපි මේ මුළු වැඩේම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකට බාර දෙනවද නැත්තම් ලාභයි කියලා හිතලා තනියම මේසන් බාස් කෙනෙක්, ප්ලම්බර් කෙනෙක්, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන වෙනම අල්ලගෙන වැඩේ කරගන්නවද කියන එක. අද අපි බලමු ගොඩක් අය සල්ලි ඉතිරි කරගන්න ගිහින් අමාරුවේ වැටෙන ඇත්තම කතාව. ගොඩක් අය හිතන්නේ කම්පැනි එකකට බාර දුන්නොත් එයාලා ලොකු කොමිස් එකක් කපනවා කියලා. ඒ නිසාම තනියම බාස්වරු අල්ලනවා. හැබැයි මේකේ තියෙන බරපතල අවදානම ගැන අමතක කරන්න එපා. පළවෙනි කාරණය. උදේට වැඩ කරන්න ඕන බඩු ගෙනල්ලා දෙන එක. බාස්වරුන් ආවද නැද්ද කියලාත් බලන්න වෙන්නේ ඔයාටමයි. ඔයාගේ ඔෆිස් එකේ වැඩත් එක්ක මේක කරන්න ගියාම එපා වෙනව නේද? දෙවෙනි කාරණය. වගකීම බාර ගන්න කවුරුත් නැති එක. හිතන්න ප්ලම්බර් දාලා ටික දවසක් යද්දි පයිප් එකකින් වතුර ලීක් වෙලා බිත්තිය පාපුවාම මේසන් බාස් කියන්නේ ඒක ප්ලම්බර්ගේ අවුලක් කියලා. ප්ලම්බර් කියන්නේ ඒ ප්ලාස්ටර් අවුලක් කියලා. අන්තිමේදී වගකීම බාර ගන්න කවුරුත් නැහැ. පාඩුව ඔයාට විතරයි. තුන්වෙනි කාරණය. සල්ලි ඉතිරි වෙන්නේ නැහැ. බාස්වරුන්ගේ වැරදි නිසා බඩු නාස්ති වෙලා අන්තිමට කම්පැනි එකකට දුන්නාටත් වඩා වැඩි වියදමක් දරන්න වෙනවා. එහෙනම් හොඳම විකල්පය කුමක්ද? ඔබට විශ්වාසවන්ත කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකකට මුළු වැඩේම බාර දුන්නොත් සැලසුමක සිට නිමාව දක්වා නීත්‍යානුකූල ගිවිසුමක් යටතේ වැඩේ සිදු වෙනවා. නියමිත කාලයට වැඩේ ඉවර කළා දීමේ වගකීම සමාගම බාර ගන්නවා. ඔබ දුවන්න ඕනේ නෑ. සියලුම කළමනාකරණය සමාගම විසින් බලා ගන්නවා. ගෙයක් කියන්නේ ජීවිතේ එකම එක වතාවක් කරන ලොකුම ආයෝජනයක්. ඒ නිසා තනියම හිරිහැර විඳිනවා වෙනුවට වෘත්තීමේ විසඳුමකට යන එක තමයි හොඳම. ඔයත් ළඟදී ගෙයක් හදන්න හිතන් ඉන්නවද? එහෙනම් කිසිම කරදරයකින් තොරව ඔබේ බජට් එකට හරියනම නිවසක් ඉදි කරගන්න හෝ උපදෙස් ලබා ගන්න අවශ්‍ය නම් දැම්ම ස්ක්‍රීන් එකේ පෙනෙන ඕනා ප්‍රොපර්ටි සොලියුෂන් WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපගේ YouTube නාලිකාව subscribe කරන්න. හැමෝටම බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.